එතකොට අනුකලනය කියලා කියන්නේ අපිට 15 සියයට හම්බ වෙන ගාන. ඒකේ ගානේ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. දීලා තියෙනවා යම්කිසි ප්‍රකාශයක්. අන්න ඒක භින්න භාග වලට ප්‍රකාශ කරලා එනයින් ඒක අනුකලනය කරන්න කියලා තමයි කියන්නේ. එතකොට භින්න භාග සුළු කිරීම තමයි පළවෙනියටම කරන්න තියෙන්නේ. මුලින්ම ගාන ලියාගමු කොහොමද තියෙන්නේ කියලා. හරි එතකොට මෙයාව තමයි භින්න භාග වලින් මුලින් ප්‍රකාශ කරන්න කියලා කියන්නේ. භින්න භාග ප්‍රකාශ කරද්දී අපි කරන්නේ බලනවා හරේ මාත්‍රය. එතකොට හරේ මාත්‍රය 3යි. මෙතන 2යිනේ. එහෙනම් අපිට නියතයක් නැතුව ලියන්න පුළුවන්. 2ක් t ඍණ 1 කියලා. එතකොට මෙයාගේ මාත්‍රය 1 නිසා උඩ එන්න ඕනේ නියතයක්. ඊට පස්සේ ධන ඊළඟ එක නා ලියමු 4ක් t වර්ගය ධන 4යි t ධන 5. මෙයාගේ මාත්‍රය 2 නිසා උඩ එන්න ඕනි ax ධන b නැත්නම් bx ධන c ආකාරයේ එකෙක්. එන මාත්‍රය එක්කෙනෙක් අඩු වෙන්න ඕනේ. හරි ඊට පස්සේ හරස් ගුණ කරමු එක්කම 6ක් t වර්ගය ධන 7යි t ධන 3 සමානයි ඒ වතාවක් 4ක් t වර්ගය ධන 4යි t ධන 5 ධන bx ධන c දෙකක් t ඍණ 1. හරිනේ. දැන් ඉතින් මේක දින උත්තර ටික හොයාගන්න ඕනේ. මුලින්ම වර්ගජ පද නැත්නම් වර්ග පද සලකමු t වර්ගය. මෙතනින් 6 සමානයි. මෙතනින් එනවා 4යි a. ඊට මෙතනින් එනවා මෙතන x නෙවෙයි t එන්නවනේ මොකද ඒකනේ විචල්ල වෙන්නේ t. හරි. ඊට පස්සේ මෙතනින් එනවා දෙකක් t දෙකක් b sorry. හරි දෙකයි b. ඔය ටිකක් සරල කරගන්න පුළුවන් 3 සමානයි දෙකක් a ධන b. ඊට පස්සේ t පද බලමු. එතකොට මෙතනින් 7 එනවා. මෙතනින් එනවා 4යි a. මෙතනින් t පද කියලා කියන්නේ ඍණ b එනවා. ඊට පස්සේ ධන දෙකක් c එනවා. හරිනේ. ඔය ටික තමයි. ඊට පස්සේ බලමු නියත පද. මෙතනින් 3 ඉලක්ක වෙනවා. මෙතනින් නියත පද 5යි a. මෙතනින් නියත පද එන්නේ ඍණ c. හරිනේ. දැන් අපිට සමීකරණ තුනක් තියෙනවා. දන්නේ නැති පද තුනක් තියෙනවා. එහෙනම් සමීකරණ තුන විසඳුවා නම් අපිට උත්තර තුනක් ගන්න පුළුවන්. හරි. මේක තියෙනවනේ. මම මෙතෙන්ට මෙයාව ආදේශ කළා AB තියෙන සමීකරණයක් ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ එයයි මෙයයි එක අපි බලමු උත්තරයක් ගන්න. එක එක මේක දෙක මේක තුන. එතකොට දෙකෙන් මම ලියනවා මේ තුනේ මෙයාව ආදේශ කරලා 7 සමානයි 4ක් a ඍණ b ධන 2යි c වෙනුවට මම ලියනවා 5ක් a ඍණ 3. හරිනේ. මෙතනින් සමානයි 4යි a 10යි a කියලා කියන්නේ 14යි a ඍණ b. එතකොට මෙතනින් හැදෙන ඍණ 6ක් ඍණ 6 මෙහෙට යද්දි ධන 6ක් එනවා. ඒ කියන්නේ 14යි. මේක මම ගන්න සමීකරණය 4. එතකොට මෙයයි මෙය එකතු කරා නම් මට උත්තරයක් ගන්න පුළුවන්. 8. 1 ධන 4න් මට කියන්න පුළුවන් 16 සමානයි 4යි 14යි 2යි 16යි a. b කියන එක අයින් වෙලා යනවා. ඒට එන උත්තරේ 1යි කියලා. මේක ගිහලා මෙතෙන්ට ආදේශ කරනවා. 1ට. එතකොට එනවා 3 සමානයි දෙවරක් 1යි ධන b. b ට උත්තර එනවා 1යි. හරිනේ. ඊට පස්සේ මේ a වගේ ගිහිල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. තුන්වෙනි සමීකරණයට. 3 සමානයි 5වරක් 1 ඍණ c. c සමානයි 2යි. හරි. ඔන්න ඔය උත්තර තුන තමයි අපිට එන්නේ.
හරි. ඊට පස්සේ අපිට තියෙන භින්න භාග කඩන එක විතරක් නෙවෙයි. ඊට පස්සේ මෙයාව අනුකලනය කරන්න ඕනේ. අනුකලනය කළා උත්තරයක් ගන්න ඕනේ. හරි. එතකොට මම කරන්න මෙහෙම. දැන් මේ ටික මකලා මේ ආපු උත්තර ටික විතරක් මෙතන දාගන්න. එතකොට මෙතන 1යි. B කියන එක නම් 1යිනේ. එහෙනම් මෙතන. C කියන එක නම් 2යි. ඔන්න ඔය විදිහට තියෙනවා. තියලා දැන් අනුකලනය කරන්න ඕනේ. මේ ඔක්කොම අනුකලනය කරමු. විෂය T. dt. දෙපැත්තටම අනුකලනය දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ බලමු කොහොමද ඊටු ටික හදන්නේ කියලා. හරි. දැන් මුලින්ම මම මෙයයි වෙන වෙනම අනුකලනය කරනවා. මොකද මෙයාව අනුකලනය කරගන්න ලේසියි. මෙයාව පොඩ්ඩක් හදාගන්න වෙනවා අනුකලනය කරන්න කලින්. ඒ නිසා මම මේ දෙන්න වෙන වෙනම සලකනවා. අනුකලනය 1 බෙදීම 2t ඍණ 1 dt. මේකේ මෙයාගේ අනුකලනය උඩ තිබ්බනම් ln පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මේක i කියලා ගමු. i1 කියලා ගමු. එතකොට භාගයයි 2t ඍණ 1 2i dt. ලියන්න පුළුවන් භාගයයි ln 2t ඍණ 1 කියලා. හරි නේද? මේක අවකලනය කරලා බලන්න 1 බෙදීම 2t ඍණ 1 වතාවක් 2. එතකොට ඒ දෙකේ ඉලක්කවනේ මේ දෙකේ ඉලක්ක වයින් වුණාම 1 කියලා එනවා. එතන මෙතනින් පළවෙනි එක නා හරි. ඊට පස්සේ බලමු දෙවෙනි එක. ඒ කියන්නේ i2. i2 කියලා මම එක ගන්නම් අනුකලනය t ධන 1 2 බෙදීම 4t වර්ගය ධන 4t ධන 5 dt. හරි. එතකොට මෙතන පුළුවන් ද අපිට අර වගේ එකක් හදාගන්න. ඒ කියන්නේ මෙයාගේ අවකලනය මෙතන හදාගන්න පුළුවන්. එහෙම හදනවා නම් උඩ තියෙන්න ඕනේ 4වත් 2නේ 8t ධන 4 කියලා තියෙන්න ඕනේ. 8t ධන 4 හදන්න නම් මෙහෙම කරන්න පුළුවන්. අනුකලනය මේක මං 8ෙන් වැඩි කරොත් 1ට 8ෙන් බෙදනවා. එතකොට 8t ධන 16ක් එනවා. බෙදීම 4t වර්ගය ධන 4t ධන 5 dt. එතන මේක අවකලනය කරාම වෙන්න ඕනේ කීයද? 8t ධන 4 නෙන්න ඕනේ. එහෙනම් මෙතන 12ක්ම වැඩි. එහෙනම් ඒ 12ම අයින් කරනවා. අයින් කළා මම ඒක ඊළඟ එකකට දානවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. කියලා 8යි 8t ධන 4 බෙදීම 4t වර්ගය ධන 4t ධන 5 dt ධන ආපහු අලුත් එක්කෙනෙක් විදිහට ලියනවා. ඒ කියන්නේ ඉතුරු 12 4t වර්ගය ධන 4t ධන 5 dt. හරිනේ. එතකොට මෙතනින් මම ලියන්න පුළුවන් 1 බෙදීම 8යි ln 4t වර්ගය ධන 4t ධන 5 කියලා. මෙතන එතකොට හදලා ලියන්න පුළුවන් 8ට 4 ඒව 2යි 3යි. එතකොට 3 බෙදීම 2ක් ලියට ගමු. 1 බෙදීම මෙතන වර්ග පූර්ණයක් කරන්න වෙනවා. වර්ග පූර්ණයක් කරද්දී 2t වර්ගය. මෙතන 1 වුණා නම් හරි. එතකොට දෙවලක් 4 හැදෙනවනේ. ඊට පස්සේ ධන 5 ධන 4. එතන එකක් එනවා. 4 ඉලක්කම තමයි අඩු වෙන්නේ. dt. හරි. එතකොට මේ පාර්ට් එක හරි. දැන් මෙයාව තමයි ආය අනුකලනය කරගන්න ඕනේ. මෙයාව අනුකලනය කරන්න මෙහෙම තියාගෙන වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා පොඩි ආදේශයක් පාවිච්චි කරනවා. මම ගන්නවා u සමානයි 2t ධන 1 කියලා. එතකොට du/dt කියන එක ලියන්න පුළුවන් 2. ඊට පස්සේ මම මෙයාව අරගෙන වෙනම අනුකලනය කරනවා. මෙතනින් එනවා u වර්ගය එක ධන 4 කියලා කියන්නේ 2 වර්ගය. dt වෙනුවට ලියන්න පුළුවන් 2ක් du කියලා. එතකොට මේ දෙකේ ඉලක්කමත් එළියට ගියාම dt කියන එක ලියන්න පුළුවන් භාගයක් du. හරි. භාගයක් du කියලා තමයි dt ලියන්න පුළුවන්. එතකොට මේක එළියට ගියාම 3 බෙදීම 4යි අනුකලනය 1 බෙදීම u වර්ගය ධන
දෙකේ වර්ගය du. හරි. මේක අනුකලන අපි දන්නවා. දැන් tan inverse. එක බෙදීම 4යි. එකයට ඒ කියන්නේ 2යි. tan inverse u බෙදීම 2යි. හරි. එතකොට මෙතනින් ධන 100ක් එනවා කොහොමද අර මේක නිශ්චිත අනුකලනයක් නෙවෙයිනේ. එතකොට ඒක අන්තිමට දාමු. මෙතනින් එතකොට හැදෙනවා u ට ආපහු පාරක් මම ආදේශ කරන්න ඕනේ. 3 බෙදීම 8යි. tan inverse u කියලා කියන්නේ 2t ධන 1 බෙදීම 2. හරි. එතකොට මෙතනින් එනවා මට අන්තිම උත්තරේ. අන්තිම උත්තරේ මම එකපාර ලියන්න පල්ලෙහායි. කියන්නේ මෙන්න මේකට අදාළ අන්තිම උත්තරේ තමයි මෙතන ලියන්නේ. මෙතනින් මෙයා එන්න ඕනේ මුලින්ම. භාගයක් ln 2t ඍණ 1. ඊට පස්සේ මෙයාගෙන් එන එක නා 1 බෙදීම 8යි ln 4ක් t වර්ගය ධන 4යි t ධන 5 ධන. ඉතින් මෙයාගෙන් එන එක නා මෙතන තියෙනවා. 3 බෙදීම 8යි tan inverse 2t ධන 1 ධන 1 බෙදීම 2. හරිද? ධන c කියලා එන්න ඕනේ. c කියලා කියන නියතය. හරිද? රයිට්. එතකොට මේක තමයි අනුකලනයට අදාළ උත්තරය වෙන්නේ. මම හිතනවා මේකත් ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට අපි යමු දැන් ඊළඟ කොටසට. හරි. ඊළඟ කොටසේ අපිට කියනවා t dx tan x බෙදීම 2 කියන එක නා සමානයි 1 බෙදීම 1 ධන cos x බව පෙන්වනවා. එතකොට මට පේන විදිහට නම් මෙයාගේ සම්බන්ධයක් නැහැ දෙවෙනි කොටසට. ඒ නිසා මම මේක අයින් කළා දාන්න. ඒක අවශ්‍ය වෙන්නේ නැති නිසා. right. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මම එක පැත්තකින් පටන්ගෙන ඊට පස්සේ මෙයාව ගේනවා. d dx tan x බෙදීම 2 සමානයි tan x බෙදීම 2 අවකලනය කරාම එන්නේ sec වර්ගය x බෙදීම 2 ආපුවපාරක් ඇතුළ අවකලනය කරනවා භාගයයි. එතකොට මට ඕනි cos තියෙන කෙනෙක් එහෙනම් පල්ලෙහාට දාමු මේක දෙකේ ඉලක්කමත් එනවා cos වර්ගය x බෙදීම 2. මේකේ මම ලියන්න පුළුවන් කෙලින්ම 1 ධන cos x කියලා ලියන්න පුළුවන්. අර ත්‍රිකෝණමිතිය සූත්‍රයක් තියෙනවා cos x සමානයි 2යි cos වර්ගය x බෙදීම 2 ඍණ 1. මේක මෙහෙට ගෙනින්නලා cos වර්ගය x කියන එකට උත්තරයක් ගන්න පුළුවන්. right. ඒක ලේසි එකේ නම් ලොකු දෙයක් තිබුණේම නැහැ. ඊට පස්සේ කියනවා දෙවෙනි රෝම ඉලක්කමේ අනුකලනයක් දීලා තියෙනවා. අන්න ඒක පෙන්වන්න තමයි තියෙන්නේ. අපි ගාන මුලින්ම ලියා ගමු. මේ කොටස සමහර විට ඕනි වෙයි කමක් නැහැ. ඒක මතක තියාගන්න. හරි. එතකොට දෙවෙනි කොටසේ කියන්නේ මෙන්න මේ වගේ අනුකලනයක් තමයි පෙන්වන්න කියලා කියන්නේ. මෙන්න මේ අනුකලනය මෙයාට සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. එතකොට මේක දැක්ක ගමන් පේනවා අපිට කොටස් වශයෙන් අනුකලනයක් තමයි කරන්න තියෙන්නේ. හරි. කොටස් වශයෙන් අනුකලනයක් කරද්දී අපි uv කියන අයව තෝරගන්න ඕනේ. මේකේ uv තෝරගන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා I late කියන late එන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එතකොට මුලින්ම හම්බෙන එක්කෙනාව තමයි අපි u වෙනුවට පාවිච්චි කරන්නේ. එතන මේකේ හැටියට t කියලා කියන්නේ trigonometry, a කියලා කියන්නේ algebraic, ඒ කියන්නේ VGA. ඒවා එතකොට අපි a නේ මුලින්ම හම්බෙන්නේ. නම් මෙයාව තමයි අපි u විදියට තෝරගන්න ඕනේ. එහෙනම් අපි බලමු මේක දාලා හරියද කියලා u සමානයි x වර්ගය කියලා දාගමු. එතකොට du කියන එක නා නැත්නම් dv කියන එක නා sorry dv කියන එක නා එන්න ඕනේ මෙන්න මේක sin x බෙදීම 1 ධන cos x වර්ගය. මේ විදිහට අපිට හදාගන්න පුළුවන් නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක හරියටම කියන්න බෑ මේක දාපුවම මෙහෙම පුළුවන්ද කියලා. මේක අපි මේ හදලා බලන්න ඕනේ මේක හරියනවද කියලා. හරි. dx
එතකොට මෙහෙමනේ. එතකොට මම ගත්තොත් v කියලා වෙන මෙයාව එක බෙදීම එක ධන cos x කියන එක නම ගත්තොත් බලමු මේකේ මෙයාව ගන්න පුළුවන්ද කියලා. dv/dx කියලා කියන්නේ එතකොට එක ධන cos x ගේ වර්ගය මෙයා වතාවක් මෙයාගේ අවකලනය බිඳුවයි. මෙයා වතාවක් කියන්නේ ඍණ මෙයා වතාවක් මෙයාගේ අවකලනය කියලා කියන ඍණ sin x. එතකොට මට එනවා sin x බෙදීම එක ධන cos x ගේ වර්ගය. එතකොට මේ dx තියෙනවා. ඊට පස්සේ අපිට ඕන මේක මෙතන ගෙනිච්ච නම් හරි. අපිට ඕන dv එක හැදෙනවා. එහෙනම් මේ විදිහට අපිට ඔක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට v වෙන්නේ මේක අවශ්‍ය නැහැ දැන්. හරි. ඒක තිබ්බත් කවන්නේ. මේ කොහොමද ගානේ ලියන්න ඕනේ එක. ඊට පස්සේ අපි අර ලියමු. අපි කොටස් වශයෙන් අනුකලනේ දාද්දී අපි දාන්නේ u dv සමානයි uv ඍණ v du. ආදේශ කරන්න තමයි තියෙන්නේ. බිඳුව 5 බෙදීම 2 u කියලා කියන්නේ x වර්ගය. ඊට පස්සේ dv කියලා කියන්නේ sin x බෙදීම එක ධන cos x ගේ වර්ගය. uv කියන එක ලියන්න පුළුවන්. එතකොට x වර්ගය එතකොට එක ධන cos x කියලා ලියන්න පුළුවන්. එතකොට මෙයාව අපි අගයන්න ඕනි බිඳුවයි 5 බෙදීම 2ටයි. ඍණ v කියලා කියන්නේ ආපහු පාරක් එක බෙදීම. v du නේ. v කියලා කියන්නේ එක බෙදීම එක ධන cos x du. හරි. එතනින් මම මේක උතර ටික මෙතන ලියන්නම්. සමීකරණ මේ පැත්ත හරි. මෙයා තමයි අගයන්න තියෙන්නේ. සමානයි. බිඳුව දැම්මොත් මේක බිඳුව වෙනවනේ. එහෙනම් මෙයාව දැම්මට අගයක් එන්නේ නැහැ. එහෙනම් මෙයා විතරයි එන උඩ එක්කෙනා විතරයි අගයක් එන්නේ. එතකොට 5 වර්ගයේ බෙදීම 4 5 බෙදීම 2 වර්ගයනේ. ඔක බෙදනවා cos 5 බෙදීම 2 කියලා කියන එක. sorry cos 5 බෙදීම 2 කියලා කියන්නේ බිඳුවයි. එක ධන බිඳුව 1. ඍණ මෙන්න මෙතනින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට x අකුරක් නැහැ. එතන du du මෙහෙම ලියන්න බෑ. මෙතනින් හදා ගන්න ඕනේ du එක. කියන්නේ du සමානයි 2යි x dx. හරිනේ. එතකොට du කියලා කියන්නේ du නේ මෙතන දාන්න ඕනේ. sorry. 2x dx. හරිනේ එතකොට මේ ඕන එක හැදෙනවා හරියට. ඍණ 2යි බිඳුව 5 බෙදීම 2 මෙතන x වෙනවා එක ධන cos x dx. උත්තර එනවා 5 වර්ගයේ බෙදීම 4 ඍණ 2යි බිඳුවයි 5 බෙදීම 2යි x එක ධන cos x dx. හරි. ඔය විදිහ තමයි ඒ ගාන හදන්නේ. එතකොට ඒ පාර්ට් එක හරි. හරිනේ. අපි බලමු ඊට පස්සේ ගානේ මොකද කියන්නේ කියලා. n9 එක භාවිතෙන් ඒ කියන්නේ b1 කොටස භාවිතයෙන් ඒකේ සම්පූර්ණ උත්තරයක් ගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටසත් අගයන්න ඕනේ. දෙවෙනි කොටසත් අගයලා තමයි උත්තරයක් ගන්න වෙන්නේ. අපි එහෙනම් මුලින්ම මේ කොටස විතරක් සලකමු. මෙයාව මම වෙනම ලියා ගන්නම්. මෙතන තියෙන උත්තරේ. මෙයා විතරක්ම වෙනම අගයන්න තමයි යන්නේ. එතකොට එක කොටස කියලා කියන්නේ tan x බෙදීම 2 එක දාන cos x. ඒව තමයි පාවිච්චි කරන්න ඕනේ. මේක අයින් කරනවා. මම මෙයාව තමයි දැන් සලකන්න යන්නේ. මෙයාගේ මේ දෙකේ ඉලක්ක මට ඕනේ නැහැ. මම i කියලා ගන්නවා. බිඳුවයි 5 බෙදීම 2යි x එක දාන cos x dx. අපිට එක කියන එක කියන්නේ එකේ පාවිච්චි කරපු රිසල්ට් එක පාවිච්චි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ d dx tan x බෙදීම 2 සමානයි එක ධන එක බෙදීම එක ධන cos x කියන එක පාවිච්චි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ සුපුරුදු පරිදි අපිට අර uv තෝරගන්න වැඩේට තමයි මේක පාවිච්චි කරන්න වෙන්නේ.
මේකෙත් අපි ගමු u කියන්නේ x කියලා. එතකොට v dv කියන එක කෙනා වෙන්න ඕනි එක බෙදීම එක ධන cos x කියලා ගන්න. එතන අපි බලමු අපිට ඕන එක්කෙනා මෙතනින් හැදෙනවද කියලා. මේක තියෙනවනේ. එතකොට v කියන්නේ මෙයා වෙන්න ඕනේ. මොකද මෙයාව අවකලනය කරාම තමයි මේක හැදෙන්නේ. ඒ කියන්නේ මේක හැදෙන්නේ. දැන් v කියන්නේ tan x බෙදීම 2. හරිනේ. එතකොට මෙතනින් මට ලියන්න පුළුවන් uv ගුණිතය uv ගුණිතය කියලා කියන්නේ x සතාව tan x බෙදීම 2. මේක සාමාන්‍යයෙන් ලියන්නේ uv ඍණ v du නේ. ඔය විදිහට එන්නේ. ඍණ 0.5 බෙදීම 2. v කියලා කියන්නේ එතකොට tan x බෙදීම 2 තාම du කියලා කියන්නේ දැන් මෙතන du/dx සමානයි. ඒ කියන්නේ x u සමානයි x නම් du සමානයි dx. මෙතන dx කියලා නිකම්ම ලියන්න පුළුවන්. හරි. එතකොට සමානයි. මේක අගයන්න ඕනි 0.5 බෙදීම 2යි පාවිච්චි කරලා. බිඳුව පාවිච්චි කරොත් මේක කොහොමද බිඳුව වෙනවා? 5 බෙදීම 2 පාවිච්චි කරාම 5 බෙදීම 2යි tan 5 බෙදීම 4යි. ඍණ දැන් tan x බෙදීම 2 කියන එක අනුකලනය කරගන්න ඕනේ. ඊට කලින් පොඩ්ඩක් බලමු අපේ උත්තරේ කොහොමද එන්න ඕනේ කියලා. උත්තරේ අපිට ගන්න කියලා කියන්නේ මෙන්න මේක සමාන වෙන්න ඕනේ අන්තිමටම. එතකොට මෙන්න මේ උත්තරේ තමයි අපිට ගන්න කියලා කියන්නේ. මේ උත්තරේ ගන්න දැන් ln කොටසක් නැත්තේ. එහෙනම් මේ tan x බෙදීම 2කින් තමයි ln කොටස හදාගන්න වෙන්නේ. ඒක හදාගන්න ln cos අවකලනය කරා නම් හරි. cos එතකොට මෙතනින් මෙතනින් අනුකලනය මේකේ අනුකලනය cos වෙනවා. එතකොට මෙයාව අවකලනය කරා මෙයා එනවා. එක බෙදීම cos x බෙදීම 2යි. ඊට පස්සේ ඍණ sin x බෙදීම 2යි. තව එක බෙදීම 2යි. එහෙනම් එතන තව එක කොටසක් අඩුයි. එතන ඍණ එකක් තියෙනවා. ඊට අමතරව මෙතන භාගෙ තියෙන්නත් ඕනි ඍණ sin එක තියෙන්නත් ඕනි. ඍණ දෙකේ ඉලක්කමක් එන්න ඕනි මේ ටික අයින් වෙනවා. එතන මේ දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කම අයින් වෙනවා. මේ ඍණට මේ ඍණ අයින් වෙනවා. එතකොට අපිට ඕනි කරන විදිහට tan 2x හරියට වෙනවා. එහෙනම් මේක ඕනේ ඔය විදිහට උත්තරේ එනවා. ඊට පස්සේ මෙතනින් එන උත්තරේ tan 5 බෙදීම 4 කියලා කියන අංශක 45 නේ කියන්නේ 1යි. කියන්නේ 5 බෙදීම 2 ඍණ මේකත් අගයන්න ඕනි 5 බෙදීම 2යි බිඳුවයි දාලා. මෙතනින් මට ඕන නම් ඍණ ලකුණ සම්පූර්ණයෙන්ම එළියට ගන්න පුළුවන්. එතකොට මේක ධන වෙනවා. දෙකේ ඉලක්කමකුත් එළියට ගමු. ඇතුලින් හැදෙනවා cos 5 බෙදීම 4 ඍණ යමු ln cos 5 බෙදීම 4. මේක දැන් 5 බෙදීම 4 කියන එක ධන උත්තරයක් නිසා මේ වරහන් දාන්න පුළුවන්. ආපහන් කියවන්නේ ඍණ ln cos බිඳුවනේ. cos බිඳුව 5 බෙදීම 2 ධන දෙකක්. cos 5 බෙදීම 4 කියලා කියන්නේ මූල 2යි. එක බෙදීම මූල 2යි. cos බිඳුව කියන්නේ 1යි. එතකොට මෙතනින් බිඳුව එක වැඩක් නැහැ. අපිට උත්තරේ ln 2 තමයි ගන්න කියලා කියන්නේ. කියන්නේ මේ කොටසත් එක්කනේ එකතු වෙන්න ඕනේ. හරි දැන් මම මෙයයි දැන් පාවිච්චි කරලා එකපාර උත්තරේ ලියන. ඒ කියන්නේ මගෙන් එන උත්තරේ මම ලියන්න යන්නේ. මෙතනින් එනවා කලින් හොයාගත්ත එක 5 වර්ගයේ බෙදීම 4යි. ඍණ දෙක වතාවක් මෙන්න මේ කොටස. ඒ කියන්නේ මම දැන් i ගෙන් ගත්ත උත්තරේ තමයි මේ තියෙන්නේ. එතකොට 5 බෙදීම 2 ධන 2යි ln එක බෙදීම මූල 2යි. ඉතින් තමයි මේක සුළුනාම 5 වර්ගයේ බෙදීම 4 ඍණ මෙතනින් 5 කියලා එනවා. මෙතනින් ඍණ 4යි ln එක බෙදීම මූල 2යි. right. දැන්
මේ කොටස හදාගන්න පුළුවන්. මෙන්න මේ කොටස තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. අපි බලමු මේක හදාගන්න විදිය. 5 බෙදීම 4 5 ඍණ 4. ඒක හරි. ඍණ 4යි ln මේක දෙකේ ඉලක්කමනේ තියෙනවනේ. එහෙනම් මෙයාගේ දර්ශකය අපි ඉස්සරහට. මේ කියන්නේ මුලින්ම මෙයාව ලියා ගන්නවා මම මෙහෙම. දෙකේ ඍණ භාගය බල කියන්නේ මේක උඩට එද්දි ඍණ භාගය බල වෙනවා. ඊට පස්සේ මට මෙයාව ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට මෙතන ධන ලකුණකුත් හැදෙනවා. මෙයා දෙකේ ඉලක්කමත් වෙනවා. මෙතනින් දෙකේ ඉලක්කම විතරක් ඉතුරු වෙනවා. එතකොට වැඩේ හරි. 5 බෙදීම 4යි 5 ඍණ 4 ඍණ 4 ඍණ භාගය ln 2. එතකොට 5 බෙදීම 4 5 ඍණ 4යි ඊට පස්සේ ධන 2යි ln 2. මේක තමයි අපි දෙන උත්තරේ. ඒ විදිහට පුළුවන් අපිට සම්පූර්ණ ගානම ඉවරයක් කරගන්න. අපිට ඕන කරන උත්තරේ දැන් හම්බෙලා තියෙනවා. right. ඊට පස්සේ ගානේ කියන්නේ මේ C කොටසෙන් ඔන්න සම්බන්ධතාවයක් දීලා දිනවා. අන්න ඒක ඔප්පු කරන් තමයි මුලින්ම කියන්නේ. ඒක බලලෙමු කොහොමද කරන්න කියලා. C කොටස මුලින්ම මම ගාන ලියා ගන්නවා. බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. එතකොට මේකත් මම සුහුරුදු පරිදි එක පැත්තකින් පටන්ගෙන මෙතෙන්ට ගේනවා. මෙයාගෙන් පටන් ගමු cot 3ක් 5 බෙදීම 4 ඍණ x. මෙයාමට ලියන්න පුළුවන් 1 බෙදීම tan 3ක් 5 බෙදීම 4 ඍණ x කියලා. හරි. එතකොට මේ tan මෙහෙම තියෙද්දි මෙයාව හදන්න පුළුවන් මට tan 3ක් 5 බෙදීම 4 ඍණ tan x. එතකොට බෙදීමක් විදියට යන්නේ. එතකොට මේ බෙදීම උඩට එනවා. හරිනේ. හරි. tan අපි සූත්‍රය AB සූත්‍රය ලියද්දි උඩට එනවනේ. එතකොට 1 ධන tan 3ක් 5 බෙදීම 4 tan x. එතකොට මට දැන් මෙතනින් හැදෙනවා 1 ධන tan 3ක් 5 බෙදීම 4 කියලා කියන්නේ මෙයා ඉන්නේ දැන් දෙවෙනි වෘත්තපාදේ. මෙන්න මෙතන තමයි ඉන්නේ. දෙවෙනි වෘත්තපාදේ tan කියන ඒවා ඍණ. ඒ කියන්නේ ඍණ එක තමයි එන්නේ. මෙතනින් tan x එනවා. මෙතනින් ආපහු පාරක් ඍණ 1 ඍණ tan x කියලා එනවා. එතකොට මට ලියන්න පුළුවන් 1 ඍණ tan x ඍණ 1 ඍණ tan x. හරි. ඊට පස්සේ මේක ලියන්න පුළුවන් මට දැන් කොට් ගන්නේ උත්තරේ ඕනේ. එතකොට 1 ඍණ 1 බෙදීම cot x ඍණ 1 ඍණ 1 බෙදීම cot x. එතකොට මේක අපි හදාගමු මේ විදිහට cot x මෙතන ඒතර කැපිලා යනවා. cot x ඍණ 1 බෙදීම ඍණ cot x ඍණ 1. එතකොට මේ දෙන මාරු වෙන්න ඕනේ. එහෙනම් මම ඍණ ලකුණක් එළියට අරගෙන මෙතන ඍණ ලකුණක් එළියට අරගෙන ඒක අයින් කරලා දානවා. ටික ඍණ cot x බෙදීම 1 දාන cot x. මේ විදිහට අපිට ඕනි කරන උත්තරේ හදාගන්න පුළුවන්. හරිනේ. එතකොට මේ පාර්ට් එක ඕකේ. ඊට පස්සේ තියෙන්නේ A හා B නියතයක් වන ඔන්න ඔය ප්‍රකාශනය දීලා තියෙනවා. අනේ සූත්‍රය භාවිතයෙන් තව පල්ලෙහා තියෙන තව අනුකල්ලයක් අන්න ඒක අගයන කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේකට අනිවාර්යෙන් ඔය මේ ඉහත කියන්නේ කලින් අපි ඔප්පු කරපු මේ සම්බන්ධය පාවිච්චි කරන්න වෙනවා. එනිසා මේ සම්බන්ධය තියාගෙන මම අනිත් එක අයින් කරනවා. හරි. මුලින්ම මම ගාන ලියා ගන්නම් කොහොමද ඕනේ කියලා. එතකොට අපිට දැන් කියන්නේ මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා මෙන්න මෙයාට උත්තරයක් ගන්න කියලා. කියන්නේ මෙන්න මේ උත්තරේ ගන්න කියලා තමයි කියන්නේ. එතකොට අපිට අනිවාර්යෙන් මෙයා පාවිච්චි කරන්න වෙනවා. මොකද එක දන්න cot x අපි කියන අපි කලින් මේක ඔප්පු කරගත්ත රිසල්ට් එකනේ. ඒ රිසල්ට් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා කොතනදී හරි මේක ගන්න. හරි. ඕකේ. එහෙනම් මම මුලින්ම මෙහෙම කරනවා. මම මෙයාව i කියලා ගන්නවා. i සමානයි 5 බෙදීම 4 5 බෙදීම 2 ln 1 ධන
cot x කියලා කියනවා. එතකොට මේක මට ආපහු පාරක් ලියන්න පුළුවන් නේද? එන්න මෙයා පාවිච්චි කරලා 5 බෙදීම 4 5 බෙදීම 2 ln 1 ධන cot මේක ඇතුළට එනවා මේ දෙන්නගේ එකතුව ඍණ x. ඒ කියන්නේ 5 බෙදීම 2 ධන 5 බෙදීම 4 ඍණ x. ඔතන dx එකක් එනවා. dx හරිද? එතකොට 5 බෙදීම 4යි 5 බෙදීම 2යි ln 1 ධන cot. මෙතනින් එනවා 4යි 3ක් 5 ඍණ x dx. දැන් අපි මෙන්න මෙයාට මෙන්න මේ කොටසට උත්තරයක් අපි අරන් තිනවා මෙතන. අන්න එයා ආදේශ කරගමු මෙන්න මේකට. 5 බෙදීම 4යි 5 බෙදීම 2යි ln 1 ධන මේක වෙනුවට ලියනවා 1 ඍණ cot x බෙදීම 1 ධන cot x තාවක් dx. හරිනේ. ඊට පස්සේ මට මේක ලියන්න පුළුවන් සමානයි 5 බෙදීම 4 5 බෙදීම 2 ln 1 ධන cot x උඩට එනවා cot x එක අයින් වෙනවා දෙකේ ඉලක්කමක් විතරයි dx. හරිද? එතකොට දැන් මෙතන i මම මේ i එකෙන් පටන් අරන් මෙන්න මෙතනට ආවා. ඒතර මේකත් i නේ අතරම. එහෙනම් මම ලියනවා මෙන්න මෙයාගේ දෙයක්. කියන්නේ i ධන i. ඒ කියන්නේ මේ i එකයි මේ i එකයි ගැන තමයි මම කියන්නේ. ඒක සමානයි 5 බෙදීම 4 5 බෙදීම 2 ln 1 ධන cot x dx ධන 5 බෙදීම 4 5 බෙදීම 2 ln 2 බෙදීම 1 ධන cot x dx. හරිද? එතකොට මම දැන් මේකට සයින් කරන්න මොකද හරිනේ ටික. මම දැන් ටයිම් කරන්න. මෙතනින් එනවා දෙකක් i සමානයි. මේ දෙන්න එකතුවක් විදිහට ලිව්වහම මට ලියන්න පුළුවන් 5 බෙදීම 4 5 බෙදීම 2 මේ දෙන්න ගුණ වෙනවනේ. ගුණ වෙද්දි මෙයාට මේ කොටස අයින් වෙනවා. එතන මට ඉතුරු වෙන්නේ ln 2 කියන එක විතරයි dx. හරිද? සමානයි මේක ගන්න පුළුවන් එළියට ln 2යි. ඊට පස්සේ x ආග යනවා 5 බෙදීම 2යි 5 බෙදීම 4ට. සමානයි ln 2යි 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 4. මට එනවා ln 2යි 4යි මෙතන 2යි මෙතන 1යි 5. දැන් මට 5 බෙදීම 8ක් ඕනේ. දැන් මම පටන් ගත්තේ මෙතන i ගෙන්. يعني දෙකක් i ගෙන් තමයි පටන් ගත්තේ. එතකොට i මෙතන උක්ත කරා නම් i කියලා කියන්නේ අතරම මෙයානේ. i උක්ත කරා නම් 5 බෙදීම 8 කියන එක එනවා. එතකොට අන්තිම පියවර විදිහට i සමානයි 5 බෙදීම 8යි ln 2. මේ විදිහට ලියන්න පුළුවන්. හරිනේ. ওই විදිහට තමයි ඒ ගාන හැදෙන්නේ.